හරි අපේ කලින් වීඩියෝ එක ඇතරම මේ රෙකෝඩ් කරලා එක පොඩි ටෙක්නිකල් විෂය එකක් වුණා එක නිසා තමයි ඒක දාන්න පරක් වෙන. එතකොට දැන් මං කරන්න හදන්නේ ඒක දානකම් මං හිතන්නේ ඒක මට ආපහු රෙකෝඩ් කරන්න වෙනවා. ඒක නිසා ඊට කලින් ටූල්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුණා. මොකද මේක ඔයගොල්ලන්ට වැදගත් පොයින්ට් එකක්. කට්ටියට ගොඩක් මට පේනවා ප්‍රශ්න තියෙනවා කියලා ටූල් එකක් කොහොමද තෝරගන්නේ කියන එක ගැන. ඒක නිසා මම පොඩ්ඩක් ටූල්ස් ගැන කතා කරන්න කැමතියි. දැන් මෙතනදී අපි කන්ටෙන්ට් ක්‍රියේෂන් ගැන කතා කරන නිසා අපිට වැඩිපුරම ඕන වෙන්නේ වීඩියෝ ජෙනරේෂන් සහ ඔඩියෝ සහ අපි ගත්තොත් ඉමේජ් තමයි වැඩිපුරම ඕන වෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ පැත්ත තමයි කතා කරන්නේ. දැන් ටූල්ස් ගැන කතා කරද්දී අපි බලමු අපිට මොන වගේ ටූල්ස් ද ඕන වෙන්නේ කියලා එක මේ වැඩේදී. හැබැයි දැන් මේ ටූල් එකක් තෝරගන්න එක ඔයාලට ගැලපෙන ටූල් එකක් තෝරගන්න එක ඔයා තීරණය කරන්න ඕන මම මොනවද කරන්න කියන එකත් එක්ක. හරිද? පළවෙනි ටූල් එක අපිට Gemini එකේ ඉමේජ් version එක නැත්නම් Nano Banana කියලා අපි කියනවා. Nano Banana use කරන්න පුළුවන්. හරිද? Gemini 3 Pro image කියන එක තමයි Nano Banana කියලා කියන්නේ. Nano Banana Pro කියන්නේ Gemini 3 Pro කියන්නේ දෙකම ඒකෙන් ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ගොඩාක් දේවල්. හරිද? මේ example තියෙනවා ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ දීලා තියෙන image එකට ඒ පාර කටු සටහන නැත්නම් මේ මොකද මේකට කියන ප්ලෑන් එකක් වගේ අඳගත් ඒවා තියෙනවා. එහෙම මේක ඔයගොල්ලෝ සයිට් එකට විසිට් කරොත් සෑහෙන දේවල් බලන්න පුළුවන්. සෑහෙන දේවල් තියෙනවා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් දේවල්. හරිද? දැන් මේකේ ඇවිල්ලා මේකේ විශේෂත්වය කියන්නේ මේ image quality එක. image generation quality එක පට්ට දැනට තියෙන හැම මොඩල් එකක් එක්කම ගත්තට පස්සේ දැන් ඔන්න මේ C Dream 4.5 ඇවිල්ලා තියෙනවා. ඊට කලින් තිබ්බ මොඩල් එකක කතා කරාට පස්සේ Gemini නැත්නම් Nano Banana කියන්නේ හොඳම ලෙවල් එකේ මොඩල් එක සහ ඔයගොල්ලන්ට මේක ප්‍රී යූස් කරන්න පුළුවන් Google එකේ Gemini හරි නැත්නම් Flux එකේ හරි Flux නෙවෙයි Flow එකේ හරි ඔයගොල්ලන්ට Pro එකේදී යූස් කරන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝගේ තියෙනවා පොඩි ප්‍රශ්න. කියන්නේ sizes වල ඒ වගේ එක ඒවා තියෙනවා. සහ මේවා ඇවිල්ලා මේ මොඩල්ස් ඇවිල්ලා ඔයගොල්ලන්ට adult content වගේ හදනට යූස් කරන්න බෑ. සමහර කලාට ඇඩල්ට් නොවුනත් සමහර දේවල් වලට පොඩි බාධා තියෙනවා. මේකේ මේ ඔයගොල්ලන්ට මම පොයින්ට් එකක් කියන්නම්. ඒ තමයි මේකේ තියෙන ડોකියුමන්ටේෂන් එක. හරිද? Nano Banana එකට අදාළ ડોකියුමන්ටේෂන් එක. නැත්නම් මේ API ડોකියුමන්ටේෂන් එක මේක නම් API ડોකියුමන්ටේෂන් එක. ඔව්. මේකේ මේ ඒ කියන්නේ ගත්තොත් දැන් ඔයගොල්ලෝ මොඩල් එකක් ගත්තොත් හරිද? මේ Nano Banana Pro. Nano Banana Pro එකට අදාළව ડોකියුමන්ටේෂන් එකක් තියෙනවා. මේ ડોකියුමන්ටේෂන් එකේ තියෙනවා හැමදේම. හරිද? හැමදේම තියෙනවා මේකේ කොහොමද වැඩ වෙන්නේ කියන එක. එතකොට ඕගොල්ලන්ට මේ ડોකියුමන්ටේෂන් එක යූස් කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ prompt engine එකත් එක්ක knowledge base එකක් විදියට. එතකොට prompt engine එකේ knowledge base එකක් විදියට මේක යූස් කරාට පස්සේ ඔයාලට හොඳ level එකේ images ගන්න පුළුවන්. මම හිතන්නේ කවුරුත් ඔය වැඩේ කරනවා ඇති කියලා කවුරුත් ඔයගොල්ලන්ට කියලාත් නැතුව ඇති. මේ තියෙන knowledge base එක ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් prompt engine එකත් එක්ක. හරිද? එතකොට දැන් මේකෙදී මේකේ කරන්න පුළුවන් වැඩ මාර ගොඩක් තියෙනවා. සෑහෙන ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට මේක ප්‍රී යූස් කරන්නත් පුළුවන් නිසා ගොඩක් අඩවලට මේ පේනවනේ මේ කයි ස්ටයිලිෂ් ස්ටිකර්ස් හදලා තියෙනවා. ඉතින් මේ වගේ ඒවා ඔයගොල්ලෝ දන්නවා මේ හැම සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙන ප්‍රොඩක්ට් ඉච්චි එක හැම. ඒකට ඔයගොල්ලන්ට මේ වගේ වැඩ වුණත් කරන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඔල්රෙඩි මේක මේ යූස් කරනවා නම් මේක ටූල් එකක් විදියට ඔයාලට යූස් කරන්න පුළුවන්. හරිද? මේක තමයි මම බේස් එක විදියට යෝජනා කරන ටූල් එක. ඔයගොල්ලෝගේ වීඩියෝ වැඩවලට. ඒකට හේතුව දැනට තියෙන හොඳ මොඩල් එක ඉමේජ් ජෙනරේෂන් කරගන්න සහ මේක ප්‍රී ඔයාලට try out කරන්න පුළුවන්. ඒක නිසා මේක සෑහෙන වටින මොඩල් එකක් විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට OpenAI එක ගත්තොත් OpenAI එකේ තියෙනවා ඒ කියන්නේ මේක නිකම්ම chat එකේ වාඩ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ChatGPT use කරනවා නම් chat එකේම image එක generate කරලා දෙන්න කියලා කියන්න පුළුවන්. OpenAI එකේ image generation තියෙනවා. OpenAI එකේ image generation උත් ඇවිල්ලා දැන් එන්නම හොඳ quality level එකේ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපි ගොඩක් කලාවට characters develop කරන්න හැම මම ගොඩක් කලාවට OpenAI එක use කරන එකට හේතුව මට ලැබිච්ච හොඳ output OpenAI එකෙන් දීලා තියෙන අනිත් models වලට වඩා සහ consistency එක කියන කාරණාවේදී OpenAI එකේ මේ image model එක සෑහෙන හොඳ තත්ත්වයක තියෙනවා. මේකත් pre-use කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට Nano Banana එක වගේම ඔයගොල්ලන්ට pre-use කරන්න පුළුවන් මේ product එක OpenAI එක. එතකොට මේකේ මම use කරන්නේ Go එකක්. හරිද? Go එක use කරන්න හේතුව මම අනිත් වැඩත් කරන නිසා. තව ගොඩක් වැඩ කරගන්න නිසා Go එකක් subscribe කරලා තියෙනවා. Gemini එක ගත්තොත් Gemini එක මම use කරන සෑහෙන Gemini එක මගේ තියෙන්නේ Pro version එකක්. අර ඒක මම Gemini ගන්න ඕන කියලා ගත්ත එකක් නෙමෙයි. මම 1TB මේ space එක මගේ drive එකේ space එක මදි වෙලා 1TB space එකට මම upgrade කරා. එතකොට මට හම්බෙච්ච credit ප්‍රමාණය තමයි තියෙන්නේ. ඊට අමතරව ඔයගොල්ලන්ට දැන් ඔය
ෆ්ලෝ එක ගන්න පුළුවන් ඔය මේ අඩුවට විකුණනා ඉන්න. හැබැයි මම හිතන්නේ ඒකේ Google එකේ මොකක් හරි දැන් අප්ඩේට් එකක් එක ඉස්සරහට දෙන්න බැරි කතාවක් කියනවා. එහෙම තමයි ඉතින් හරිද? මොකද මේ කම්පැනිස් ඇවිල්ලා මේවා ඒ මොඩල්ස් රන් කරන්න මේගොල්ලෝ සල්ලි වියදම් කරනවා. ඉතින් ඒගොල්ලන්ට ඒක එන්නේ නැත්තම් ඒගොල්ලන්ට තවදුරටත් මේවා දුවන්න බෑ. ඒගොල්ලෝ කොච්චර කිව්වත් කොච්චර කතා කරත් වැඩක් නැහැ. ඒගොල්ලෝ ප්‍රොෆිටබල් නැති වුණා මේ මොඩල්ස් ඒගොල්ලන්ට වහලා දාන්න වෙනවා. එතකොට ඒගොල්ලෝ මුකුත් කරන්න බෑ කොහොමද? හරිද? මොඩල්ස් වැහුවොත්. ඉතින් ඊට වඩා මොඩල්ස් වහනවට වඩා හොඳයි. ඒගොල්ලොන්ගේ ප්‍රයිසින් එක ඒගොල්ලෝ ගෙවන්න තියෙන එක ඒක ඒ විදිහට යන එක හොඳයි කියලා මම හිතන්නේ. ඉතින් මට තේරෙනවා ඉතින් ලංකාවේ ඇයට තියෙනවා ඉතින් ආර්ථික ප්‍රශ්න ඒ වගේ ගොඩක් දේවල් එක්ක. නමුත් ඔයගොල්ලෝ earn කරන්න පටන් ගත්තට පස්සෙවත් අඩුම තරමේ මම දන්නවා එහෙම අය ඉන්නවා earn කරනවා but still හොයන්නේ අඩුවට එහෙම කරන්න එපා. හරිද? දැන් වැඩි යන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකට ගොඩක් අය බලාපොරොත්තු වෙනවා මම knowledge එක සම්පූර්ණයෙන්ම 100% free දෙවි කියලා එහෙම කරන්න එපා. ඉතින් ඒ කියන්නේ එහෙම දෙන්න අවශ්‍යතාවයක් මට නැහැ කොහොමත්. නමුත් මම කියන්නේ value දෙයක value එක ඒක දෙන්න පුරුදු වෙන්න. හරිද? හරිද? වැලියු එක දෙන්න පුරුදු වෙන්න. එහෙම වැලියු එක දෙන්නේ නැහැ කියන්නේ වාගේ දෙයකටත් වැලියු එක හම්බෙන්නේ නැහැ කියන එක තමයි. ඉතින් ඔයා හිතනවා නම් මම හැමදේම ප්‍රී හොයාගෙන හැමදේම කරලා එහෙම මම මොන හරි විකුණන්න හරි මොකක් හරි ඕන එකක් කියලා හිතන්නකෝ. ඔයා දැන් නිකන් හිතන්නකෝ ඔයා මේකේ මොන හරි ඉගෙනගෙන ඔයා හදනවා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඩිජිටල් ප්‍රොඩක්ට් එකක්. ඒකට ඔයා ප්‍රයිසින් එකක් දානවා. ඔයා හිතනවාද මිනිස්සු ඔයාගේ ප්‍රොඩක්ට් එක ගනී කියලා? ගනී කීප දෙනෙක් ගනී. නමුත් අපි වපුරන දේ තමයි අපිට අනිත් පැත්තට අස්සන විදිහට එන්නේ. එතකොට හැමදේම ප්‍රී හොයන කෙනෙක් නම් මම හිතන්නේ ආවට දෙයක් සෙල් කරලා විකුණලා එහෙම ලාභ ලබන්න පුළුවන් කියලා. හරිද? මේක වටිනාකම දෙන්න. ඒක ඕනම දෙයක්. ඒක මේ කම්පැනිස් වලට බිලියන් ගණන් සල්ලි තිබුණා කියලා නෙවෙයි. ඉතින් ඒගොල්ලොන්ගේ වටිනාකම ඒගොල්ලෝ දෙන්න. බිලියන් ගණන් සල්ලි තියෙන එක ඒගොල්ලොන්ගේ දක්ෂතාවය මිසක් ඔයාගේ දෙයක් නෙමෙයිනේ. එතකොට මම කියන්නේ සමහර ඉන්නවා ඒක අමාරු ආර්ථික වශයෙන් දරා ගන්න. මම එහෙම අය අවුලක් නැහැ. ඉතින් එහෙම අය try කරාට අවුලක් නැහැ. නමුත් ආර්ථිකමය ශක්තිය තියෙන අයත් එහෙම කරනවා නම් ඒක හරි වැරදි. හරිද? ඊළඟට මිඩ්ජර්නි කියලා කියන්නේ සූරියල් ඉමේජස් එහෙම ඩෙවලොප් කරගන්න තියෙන සුපිරිම ප්‍රොඩක්ට් එකක්. ඔයගොල්ලෝ පේනද මේ නිකන් මෙතන මේ එක්ස්ප්ලෝර් ටැබ් එකට ගියාමත් මේ මගේ account එකක් තියෙන හින්දායි මේ එක්ස්ප්ලෝර් ටැබ් එකට යන්න පුළුවන්. නැත්නම් මම හිතන්නේ යන්න බෑ. කොහොම හරි මේ ලස්සන ඉමේජස් එන ආටිස්ටික් ලුක් එකක් ආටිස්ටික් ඉමේජස් වැඩවලට ආටිස්ටික් වැඩවලට මේ ගොඩක් කට්ටිය මේක යූස් කරන මේකේ සබ්ස්ක්‍රිප්ෂන් එක ගන්නම වෙනවා. මේක නෑ වෙන විදි. අර මේගොල්ලොන්ට ඔයාලට පුළුවන් වෙලා තියෙනවා වංගු ගන්න. මේගොල්ලෝ එක එක විදි දීලා තියෙනවා. ස්ටුඩන්ට්ස්ලාට දීලා තියෙනවා, ටීචර්ස්ලාට දීලා තියෙනවා, වෙටර්න්ස්ලාට දීලා තියෙනවා. ඒ වගේ එක එක ඒවා අරන් තමයි ඔය වංගුව ගහන්නේ. මමත් තරම් තියෙනවා. නැත්තේ නෑ. හරිද? මමත් තරම් තියෙනවා. ටෙස්ට් කරලා බලලා තියෙනවා එක එක ඒවා. එහෙම ඒ වැඩේ කරලා තියෙනවා. නමුත් ඔයාලට පේ කරන්න පුළුවන් ලෙවල් එකේදී පේ කරන්න කියන එකයි මම කියන්නේ. හරිද? මේ දැන් මේ මින්ජර්නි එක වෙලා තියෙන ඒගොල්ලෝ කවුරුවත් ඒගොල්ලෝගේ හැම මොකොත් ප්‍රොජෙක්ට්ස් නැහැ. කියන්නේ වෙටර්න්ස්ලාට මෙච්චරට දෙනවා, ස්ටුඩන්ට්ස්ලාට මෙච්චර දෙනවා කියලා. මම දන්නේ තියෙනවද නැහැ මම දැකලා නැහැ. ඉතින් එහෙම නැති වුනහම අර අරන් විකුණන අයට විකුණන්නත් විදියක් නැහැ. දැන් මේක බලන්න මේ ඉමේජ් එක ලස්සන. හරි වෙනස් විදියක් තියෙන්නේ මේක ඉතින් තනි ජෙනරේෂන් එකක් නැත්තම් මේක මැනිපියුලේෂන් එකක් විදියට ඔය අපි හදන්න ඕන. නැත්නම් එඩිට් එකක් විදියට අපි ෆොටෝෂොප් හරි මොකක් හරි දාලා හදන්න ඕන දැන් මේ වගේ එකක්. එහෙම හදන්නද මේ වගේ එක ජෙනරේෂන් එකකින් අරන් කියන්නේ ඉතින් සෑහෙන වටිනවා නේ. ඉතින් මිඩ්ජර්නි ඔයාලට යූස් කරන්න පුළුවන් වැඩවලට. මිඩ්ජර්නි එකේ දැන් තියෙන ලෙවල් එක මිඩ්ජර්නි මම ආපුම දවස්වල ඉඳන් යූස් කරනවා. මම හිතන්නේ මිඩ්ජර්නි තමයි ඉමේජ් ජෙනරේෂන් සීන් එකේ ෆේනියස්ලා. හරිද? මේගොල්ලෝ ස්ථිරාත් කාලයක් ඉඳන් මේ කියන්නේ ඉමේජ් ජෙනරේෂන් සීන් එක ආපු දවස්වල ඉඳන් මේගොල්ලෝ ඉන්නවා. හරිද? එතකොට මුලින්ම ආවේ මේ ඩිස්කෝඩ් එකේ නේ. ඩිස්කෝඩ් එකේ තමයි මුලින්ම මේගොල්ලෝගේ ජෙනරේෂන් එන්ජින් එක ආවේ. කියන්නේ සයිට් එකක් තිබෙන්නේ නැහැ. දැන් සයිට් එකක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ යූස් කරන්න පුළුවන්. දැන් මේගොල්ලෝ ඇවිල්ලා ජෙනරේටර්ස් ඒ කියන්නේ බේස් මොඩල්ස් Gemini ඊට පස්සේ OpenAI ඊට පස්සේ Midjourney ඊට පස්සේ තව තියෙනවා Flux කියලා තියෙනවා C-Dream කියලා තියෙනවා. ඔහොම C-Dream කියන්නේ ByteDance එකේ මොඩල් එක. එතකොට ඒවා ඇවිල්ලා බේස් මොඩල්ස් ඔයගොල්ලන්ට ඩිරෙක්ට්ලි මේගොල්ලෝගෙන් යූස් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ ක්‍රියේටර් බේස් මොඩල් එකේ ක්‍රියේටර් Midjourney එකේ ක්‍රියේටර් Midjourney OpenAI එකේ ක්‍රියේටර් OpenAI Gemini එකේ ක්‍රියේටර් Google ඒ වගේ ඒ බේස් මොඩල්ස් තියෙන තැන. ඊට අමතරව තව තැන තියෙනවා ඇග්‍රිගේටර්ස් කියලා. ඇග්‍රිගේටර්ස් ඇවිල්ලා මෙන්න මේ වගේ ඒවා. Higgsfield කියන්නේ ඇග්‍රිගේටර් එකක්. එතකොට Higgsfield එක මොකද කරන්නේ? මේගොල්ලෝ අර අනිත් අයගේ ඒ කියන්නේ බේස් මොඩල්ස් වල මේගොල්ලෝගේ තියෙන මොඩල්ස් ඊට අමතරව බේස් මොඩල්ස් වල ඔක්කොම API ටික එක තැනකට ගෙනල්ලා තියෙනවා. හරිද? එතකොට ඔයාට මේ හැම මොඩල් එකක්ම යූස් කරන්න පුළුවන් එක ඉන්ටර්ෆේස් එක. දැන් ඔයාට නනෝ බනානා යූස් කරන්න ඕන නම් Google එකට යන්න ඕන. ඊට පස්සේ ඔය ChatGPT එක යූස් කරන්න නම් ඒ සයිට් එකට යන්න ඕන. Midjourney යූස් කරන්න ඒ සයිට් එකට යන්න ඕන. Flux යූස් කරන්න නම් ඒ මොඩල් එකක් තියෙන තැනකට යන්න ඕන.
සීඩන්ස් සීඩ්‍රීම් යස් කරන්න සීඩ්‍රීම් තියෙන තැනකට යන්න එහෙම නැතුව ඔය ඕන එකක් ඕන වෙලාවක එක තැනක යස් කරන්න පුළුවන් ඇග්‍රිගේටර්ස් තමයි මේ තියෙන්නේ. එතකොට Hexfield කියලා කියන්නේ ඇග්‍රිගේටර් එකක්. එතකොට ඔයගොල්ලෝට මේ ඇග්‍රිගේටර් එක යස් කරන්න පුළුවන් ඔයගොල්ලෝගේ එක එක වැඩවලට. මේකේ ගොඩාක් දේවල් තියෙනවා. ඉමේජ් ගත්තොත් මේ තියෙන්නේ ඉමේජ් ක්‍රියේට් කරන්න, ඉමේජ් එඩිට් කරන්න, ඊට පස්සේ මේ තියෙන ඉන්පේන්ට් කියලා කියන්නේ එඩිටින් සීන් එකක්. ඔය අපි ඉස්සරහට කතා කරනවා. අප්ස්කේල් කරන්න, ෆේස් ස්වැප් කරන්න, කැරක්ටර් ස්වැප් කරන්න, ඩ්‍රෝ ඇන්ඩ් එඩිට් කරන්න. ඒ වගේ එක එක දේ තියෙන. ඊළඟට මේ මොඩල්ස් මේ තියෙන Hexfield Sol කියන්නේ මේගොල්ලෝගේ මොඩල් එක. ඊට පස්සේ Hexfield Popcorn ඒගොල්ලෝගේ Nano Banana Pro කියන්නේ අපි ඉස්සර කතා කරා Google ලගේ Seedream කියලා කියන්නේ ByteDance ChatGPT images තියෙනවා Flux තියෙනවා Cimage තියෙනවා Kling එකේ images තියෙනවා Van එකේ තියෙනවා Rev තියෙනවා Topaz තියෙනවා Topaz කියලා කියන්නේ මේ resolution upscale එකක් ඒගොල්ලෝගේ වැඩේ upscale කරන එක හරිද එතකොට Rev කියන්නේ editing model එකක් ඒක edit තමයි වැඩිපුර දැන් ඔයගොල්ලන්ට base images ගන්න ඕන Nano Banana හරි නැත්නම් ChatGPT හරි ඒ වගේ මොකක් හරි use කරන්න නැත්නම් C image හරි නැත්නම් Seedream හරි මේ Seedream කියලා කියන්නේ අලුත්ම මොඩල් එක Seedream 4.5 එතකොට මේගොල්ලෝගේ වීඩියෝ ඇග්‍රිගේටර්ස් උත් තියෙනවා. ඒ කියන්නේ Kling එක තියෙනවා, ඊළඟ Grok Imagine තියෙනවා, Sora තියෙනවා, Veo තියෙනවා, Seedance තියෙනවා. දැන් Seedance එකේ ඇවිල්ලා තියෙන්නේ Seedance 2.0. හරිද? Seedance එකේ අලුත්ම මොඩල් එක ඇවිල්ලා තියෙනවා. එතකොට Van එකේ 2.6 තියෙනවා, Minimax එකේ තියෙනවා, ඊට පස්සේ Kling avatars තියෙනවා ඒ වගේ. එතකොට මේකේ තියෙනවා upscalers තියෙනවා, UGC factory මේ upscale UGC factory වගේ කියලා කියන්නේ මේගොල්ලෝගේ නිකන් inbuilt app වගේ scene. ඒ වලින් ඔයගොල්ලන්ට specific task එකක් කරන්න පුළුවන් අර ලොකුවට වොරි වෙන්නේ නැතුව prompt ගහන්න නැතුව ඒ වගේ. වීඩියෝ එක දාම upscale කරා. එච්චරයි. prompt එක ගහන්න දෙයක් නැහැ. ඔක වීඩියෝ තියෙන වීඩියෝ edit කරන්න පුළුවන් tools වලින් නැත්නම් upscale tool වලින් prompt කරලත් කරන්න පුළුවන්. හරිද? එතකොට මේ Hexfield කියලා කියන aggregator එක Hexfield එකේ ඔයගොල්ලෝ pricing ගත්තොත් දැන් Hexfield ගන්නවා නම් ඔයගොල්ලෝ හරිද? මතක තියාගන්න මේගොල්ලෝ කරන්නේ business එකක්. එතකොට මේගොල්ලන්ට සිද්ධ වෙනවා මේගොල්ලෝ use කරන APIs වලට ගෙවන්න. ඒ කියන්නේ මේගොල්ලෝ Google එකට නැත්නම් OpenAI එකට නැත්නම් Midjourney තියනවා නේද? Midjourney නෑ මම හිතන්නේ. Midjourney තියනවා නේද? ඒකට ඊට පස්සේ Flux තියනවා නේද? ඒවට ඔක්කොම ගෙවන්න ඕන. ඉතින් ගෙවනකොට මේගොල්ලෝ මොකද කරන්නේ? අපි හිතමු ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා Google එකෙන් $1යි කියලා. එතකොට මේගොල්ලෝ මාජින් තියනවා. මාජින් තියන්නේ මොකද්ද? ඔයාට දෙනවා 1.50කට. එතකොට ඔයාගෙන් ගන්න 1.50 අරගෙන මේගොල්ලෝ Google එකට ගෙවනවා $1 එකක්. ඉතින් 1.50 මේගොල්ලෝගේ ප්‍රොෆිට් එක. කොච්චර ලොකු ප්‍රොෆිට් තියන්නේ නැහැ. නමුත් දශම ගානකින් හරි ප්‍රොෆිට් තියන්න වෙනවා. නැත්නම් මේ බිස්නස් එක රන් කරන්න බෑ. මම දැක්කා Hexfield එක $1,150,000 කොහෙද රේස් කරලා තිබ්බ ෆන්ඩින් රවුන්ඩ් එකක් විදියට ඒගොල්ලෝ 1.5 බිලියන් වැලියේෂන් එකට අවිලා කියන ලොකු කම්පැනි. මේගොල්ලෝ ප්‍රොෆිටබල් ඒ කියන්නේ පෝ ප්‍රොෆිට් බිස්නස් එක. නන් ප්‍රොෆිට් නෙමෙයි. හරිද? ඒතකොට මේගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රොෆිට් කරන්න ඕන. ඉන්වෙස්ටර්ස්ලා තව තව වෙනවා කියන්නේ කොහොමද මේගොල්ලෝ ප්‍රොෆිට් කරනවා. ඒගොල්ලෝ ඒක නිසා බලාපොරොත්තු වෙන්න එපා. ඔයගොල්ලන්ට නිකන් මේක හම්බෙයි කියලා. ඊළඟ කාරණාව තමයි මේගොල්ලෝගේ මේ වැදගත් කාරණාවක් තියෙනවා. දැන් මේගොල්ලෝගේ මේ තියෙනව නේද? මේ image generation 365 unlimited 365 unlimited ඔහොමම කියන්නේ. දැන් මේගොල්ලෝගේ පැකේජ් එක සිලෙක්ට් කරගන්නදී අපි මොකද හිතන්නේ? මට Siri unlimited නේ කියලා තමයි අපි හිතන්නේ. හැබැයි කාරණාව තමයි මේගොල්ලෝගේ මෙන්න මේ පොඩි නෝට් එකක් දාලා දෙනවා. හරිද? ඒ නෝට් එක හරියට ගෙවන්න. දැන් මේක බලන්න. Nano Banana 365 unlimited කියලා තියෙනවා. මේ most popular package ultimate එක මාසෙකට $39 අවුරුද්දකට ගත්තොත් අවුරුද්දකට වැටෙන්නේ 29.4යි. දැන් ඔගේ Nano Banana unlimited කියලා තියෙනවා. unlimited වෙන්නේ කොහොමද? Get unlimited generation for Nano Banana by until February 13 වෙනකන් ගන්න අයට තමයි මේක හම්බෙන්නේ. Available for 1 year after purchase. හරිද? ඔයාට 1 year තමයි හම්බෙන්නේ මේ credit. ඊළඟ අවුරුද්ද ඊළඟ අවුරුද්ද subscription එක renew වෙනකොට මේ ටික හම්බෙන්නේ නැහැ මං හිතන්නේ. හරිද? මම අරගෙනත් නැහැ. හරියට බලලා ගන්න. හරිද? ඊට පස්සේ මේක බලන්න unlimited තියෙනවා. Flux 2 unlimited හම්බ වෙනවා කියලා තියෙනවා. හැබැයි බලන්න Flux 2 unlimited හම්බ වෙන්නේ කොහොමද කියලා. Get unlimited generation for Flux 2 Flex 1K 2K by until February 13 වෙනකම් මේගොල්ලෝ ගෙනම් මේ ප්‍රොමෝෂන් හැමතිස්සෙම යනවා කියනද බය වෙන්න දෙයක් නැහැ. Unlimited available for 7 days after purchase. ඔයාට දවස් 7යි unlimited හම්බෙන්නේ. ඊට පස්සේ හම්බෙන්නේ නැහැ. Seedream 4.5 available for 1 year after purchase. ඊට පස්සේ Minimax 7 days. Nano Banana Pro 1 year. ඔය වගේ එක limitations මේකේ තියෙනවා. හරිද? ඒක නිසා මතක තියාගන්න මේවා ගන්නකොට හරියට බලලා ගන්න. මුලදී වැඩ පටන් ගන්න මේ මොකක්වත් ගන්න ඕනේ නැහැ. ප්‍රී තියෙන tools වලින් ඇඩ් කරගෙන යන්න පුළුවන්. ඔයාලා ඇඩ්වාන්ස් වෙනවා නම් ගෙවලා ගන්න එච්චරයි කතාව. හරිද? ඊළඟට මෙන්න මේකට යන්න ඉස්සෙල්ලා Wavy එකට යන්න ඉස්සෙල්ලා මම OpenAI open art එක ගැන කියන්නම්. open art කියලා කියන්නේ Hexfield වගේම aggregator එකක්. එතකොට මේකේ ඔයගොල්ලන්ට credit හම්බ වෙනවා. free හම්බ වෙනවා. මම දැන් මේක upgrade කළා නෑ. free යම් කිසි gem ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට buy කරන්න පුළුවන්. මේකත් අර වගේම aggregator එකක්. එතකොට මේකේ image generate කරන්න, video generate කරන්න, character generate කරන්න, audio generate කරන්න වගේ ගොඩාක් දේවල් වලට use කරන්න පුළුවන් මේගොල්ලෝගේ models. අර වගේම තමයි මම ලොකුවට විස්තර කරන්න යන්නේ. ඊට පස්සේ prepic කියලා කියන්නේ වෙන හොඳ model. මේ වෙන හොඳ tool එකක් ඔයගොල්ලෝගේ වැඩවලට. මම ඒකට හේතුව කියන්නම් පස්සේ.
දැනට මම කියන්න මේකත් ප්‍රොෆිටබල් බිස්නස් එක. ඒ කියන්නේ ප්‍රොෆිට් කරන බිස්නස් එකක්. ඒ කියන්නේ අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ක්‍රෙඩිට් හම්බෙන්නේ මාජින් තියලා. හරිද? මතක තියාගන්න. ඔයගොල්ලෝ Google එකේ ගෙවන්නේ ඩොලර් 1යි නම් එක ක්‍රෙඩිට් එකකට ඔයගොල්ලෝ මේගොල්ලෝ ගාව 1.50ක් ගෙවන්න ඕන. මම ජස්ට් නම්බර් එකක් කියන්නේ. ඒක එක්සැක්ට්ලි ගන්න එපා. ඒ කියන්නේ මේ ලිටරල් මීනින් එකෙන් ගන්න එපා. තේරෙනවනේ මාජින් එකක් තියලා තමයි දෙන්නේ. හරිද? එතකොට දැන් මේගොල්ලන්ගේ ඇවිල්ලා ඔයාලට ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන්, වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්, ඒ වගේ ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ගොඩක් මොඩල්ස් තියෙනවා. ඊට අමතරව මේගොල්ලන්ගේ තියෙනවා මේ ස්පේස් කියලා සීන් එකක්. ඔයගොල්ලන්ට ස්පේස් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. මෙතනින් මේ තියෙන ස්පේසස් කියලා මේ මම ක්‍රියේට් කරපු ස්පේසස් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම සීන් එකක්. මේක ඇවිල්ලා මේ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න පුළුවන් විදිය අර එක එක වැඩ කැලි දා ගන්න පුළුවන් විදිය පොඩි සීන් එකක් තියෙන්නේ මෙතන. මම මොකක්ද උනේ? ඕපන් ස්පේස්. දැන් මේ ස්පේස් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් nodes මේ අපි කියන මේවට nodes කියලා nodes එක වැඩ කරන්න. ඒ කියන්නේ work flows හදන්න පුළුවන්. work flows හදන්න පුළුවන්. ඉතින් ඒක හොඳ ඔප්ෂන් එකක් මේවල. අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. එතකොට ඔයාට වීඩියෝ ජෙනරේෂන් නැත්නම් ඉමේජ් ජෙනරේෂන් ඕව work flow එකක් හදාගන්න පුළුවන්. work flow එකක් කියලා කියන්නේ එතකොට ඔයාට රිපීට් කරන්න ඕනේ. හිතන්න ඔයා ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් කියලා. එතකොට ප්‍රොඩක්ට් එකක් එක node එකක දාන්න විතරයි ඕනේ. ප්‍රොඩක්ට් එක චේන්ජ් කරන්න විතරයි ඕනේ. output එක හැමතිස්සෙම හම්බ වෙනවා. ඔයාට ඕන කරන විදිහට. ඒ වගේ දේවල් කරන්න පුළුවන් nodes වලින්. nodes එක වැඩ කරනවා. work flows එක වැඩ කරනවා. work flows ගැන අවබෝධයක් ඇති net එකෙන් එහෙම පොඩ්ඩක් අතපත ගාලා තියෙන අයට nodes කොහොමද වැඩ කරන්නේ? එහෙම කියලා මේකේ nodes තියෙනවා. එක එක nodes තියෙනවා. මේකට වඩා advanced එකක් මම පෙන්නන්න තව චුට්ටකින්. ඔව් ඊළඟ එක ඉතින්. වෙවි කියලා කියන්නේ nodes එක වැඩ කරන්න පුළුවන් ආටිස්ට්ලට. ආටිස්ට්ලට හදපු platform එක. මේක නිකම්ම ජෙනරේෂන් වලට විතරක් නෙමෙයි මේක. ඒ කියන්නේ මේකෙන් සුපිරි වැඩ ටිකක් කරන්න පුළුවන්. හරිද? එතකොට මේ තියෙන්නේ ඒක දැන් මේ Figma කම්පැනි එකක්. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට ප්‍රී ස්ටාර්ට් කරන්න පුළුවන් ක්‍රෙඩිට් 200 අද කොහෙද හම්බ වෙනවා මාසෙට 150ක් හම්බ වෙනවා. නැත්නම් සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න පුළුවන්. මේ ගොඩාක් මොඩල්ස් මේගොල්ලෝ ගාව තියෙනවා. මේගොල්ලෝ වැඩ කරන්නේ nodes විදියට. මේ nodes ඇවිල්ලා ඔයාලට දෙන්න පුළුවන් රෙෆරන්ස් ඉමේජ් දීලා ටෙක්ස්ට් එක ප්‍රොම්ප්ට් එක දීලා අන්තිම අවුට්පුට් එක ගන්න පුළුවන්. ඒ වගේ එක එක වැඩ කරන්න පුළුවන්. මේගොල්ලෝගේ තියෙනවා ලස්සන වැඩ කරන්න පුළුවන් විදි. හරිද? ප්‍රොම්ප්ට් එක රන් කරා නම් ඉමේජ් එක ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය විදියනේ. එතකොට රෙෆරන්ස් එක දීලා ඒකෙන් එක දේවල් කරන්න පුළුවන්. වගේ වැඩ ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට වේවි එකයි ගැන ලොකුවට කතා කරන ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි මොඩියුල් එකේදී දැන්ට මම මේක ටූල් එකක් විදිහට මතක දාන්න. එතකොට ඊළඟ එක වීඩියෝස් වලට ගත්තොත් ඔයගොල්ලන්ට VO එක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ Kling එක යූස් කරන්න පුළුවන්. Kling කියන්නේ හොඳ මොඩල් එකක්. Kling එකේ 3.0 ආවා දැන් මේ ළඟදී. එතකොට Kling එකේ ඔෆිෂියල් සයිට් එක තමයි මේ. මේකෙන් ඩිරෙක්ට්ලි යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට Xfil වගේ එකකින් යූස් කරන්න පුළුවන් Kling. එතකොට Kling එකේ 3 ඇවිල්ලා තියෙනවා. 3.0. ඊට පස්සේ මේ C-Dance එකේ 2.0 එක ආවා. 2.0 එක මම හිතන්නේ තාම දාලා නැහැ මේගොල්ලෝ කවුරුත්. හරිද? බොහොම ලිමිටඩ් සයිට් කීපයක තමයි තිබ්බේ. නමුත් ඉක්මනට රිලීස් වෙවි. එතකොට දැන් ඔයගොල්ලෝ කොහොමද ටූල් එක තෝරගන්නේ? ටූල් එක තෝරගනිද්දී ඔයගොල්ලෝ වැදගත් වෙන කාරණාව තමයි ඔයගොල්ලෝ මොනවද කරන්න කියන එක. හරිද? හැම මගුලම කරන කෙනෙක් නම් ඔයාට Xfil වගේ ඇග්‍රිගේට් එකක් යූස් කරන එක හොඳයි. නමුත් ඔයා ජෙනරේට් කරන ඉමේජ් විතර නම් ඔයා ඩිරෙක්ට් Gemini වගේ එකක් යූස් කරන්න. නැත්නම් ChatGPT වගේ එකක් යූස් කරන්න. එතකොට ඔයාට ඒත් පුළුවන්. ඒ කියන්නේ Gemini එකෙන් වීඩියෝ ඉමේජ් ජෙනරේට් කරා වීඩියෝස් ටික VO එකෙන් ජෙනරේට් කරා. ඒ කියන්නේ එක ටූල් එකක් ප්‍රමාණවතට. මම කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රී දැනට කරන්න පුළුවන් දේවල් ටිකෙන් පටන් ගන්න. හරිද? පටන් ගන්න එක වැදගත්. එතකොට ඔයාට පුළුවන් ChatGPT එක යූස් කරන්න ප්‍රී. Gemini එක යූස් කරන්න ප්‍රී. මිඩ්ජර්නි එක බෑ. Xfil බෑ. මේවා ඇග්‍රිගේටර්ස්. මේක ඉමේජ් බේස් මොඩල් එකක් වුණාට මේක ප්‍රී යූස් කරන්න බෑ. එතකොට ඇග්‍රිගේටර්ස් එතකොට ඔයාලට හිතනවා නම් මම සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න ඕන. මට අනිත් මොඩල්ස් උත් try කරන්න ඕන. මට වීඩියෝස් උත් හදන්න ඕන. ඔඩියෝස් උත් හදන්න ඕන. මම සජෙස්ට් කරනවා ප්‍රී පික් එකට යන්න කියලා. ඒකේ තියෙනවා ඉමේජ් ජෙනරේටර් තියෙනවා, වීඩියෝ ජෙනරේටර් තියෙනවා, ඔඩියෝස් උත් තිබ්බ මට මතක විදියට මේකේ. නේද? ඔව් මේකේ ඔඩියෝස් තියෙනවා. මේ ඊළඟ කාරණා තමයි මේගොල්ලෝගේ ස්ටොක් ඉමේජස් තියෙනවා. ඔයගොල්ලන්ට ස්ටොක් ඉමේජස් ගන්නත් පුළුවන් ඔයාලගේ වැඩ වලට අවශ්‍ය තාම. ස්ටොක් වීඩියෝස් උත් තියෙනවා. ඉතින් මේගොල්ලෝගේ සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න එක සයන වාසිදායකයි කියලා මම හිතනවා. ඒ සාමාන්‍ය කෙනෙක්ට මම කියන්නේ. ඔයා ආටිස්ටික් වැඩ කරනවා නම් නැත්නම් ඔයා ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි වගේ දේවල් කරනවා නම් එතකොට මම හිතනවා වේවි වගේ එක සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්න. දැන් අපේ පොප් එකෙත් මේ වගේම මොඩල් එකක් එනවා. ඒක තාම හදලා ඉවර නැහැ. නැත්නම් මම ඔයගොල්ලන්ට කියනවා එකෙන් ගන්න කියලා. මේ කොහොම හරි ඒක තාම හදලා ඉවර නැහැ. ඒකේ අපි එනවා content development ඒ කියන්නේ suite එකක්. ඒකේ ඔයගොල්ලන්ට blog content, ඒ කියන්නේ website වලට SEO optimized content. ඊට පස්සේ ඔයගොල්ලන්ට YouTube video වලට script writing, YouTube shorts හරි නැත්නම් අනිත් reels වලට script writing. ඊට පස්සේ LinkedIn එකේ post වලට මේක හදන එක. ඊට පස්සේ image generation product photography ද නැත්නම් අය වගේ fashion photographs ද නැත්නම් වාගේ social media වල carousels ද ඒ වගේ ඕන එකක් හදා ගන්න පුළුවන් විදිහ මේ වගේ nodes එක වැඩ කරන මොඩල් එකක් අපේ pop up එකේ එනවා දැනට.
ඒක අන්ඩර් ඩෙවලොප්මන්ට් එක නිසා මම ඒක ගැන කතා කරන්න වැඩි. ඉතින් ඔයාලා ඒ වගේ ලොකු වැඩ කරන කෙනෙක් නම්, ඒ කියන්නේ සාමාන්‍ය වගේ ප්‍රොජෙක්ට් එකක් $500කට එහා පැත්තේ ප්‍රයිසින් කරලා තියෙන කෙනෙක් නම් ඔයාලට මේ වගේ එකක් යූස් කරන්න පුළුවන්. ඒක තමයි මගේ සජෙෂන් එක. එතකොට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයාලට ගන්න ඕන නම් ඇග්‍රිගේට් එකක් ප්‍රීපික් ගන්න කියන එක තමයි සජෙෂන් එක. එහෙම නැත්නම් ප්‍රී යූස් කරන්න ඕන නම් ඉතින් Gemini, OpenAI වගේ තියෙනවා. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි මේ Kling එකේ තියෙනවානේ අර motion control එක කොහොමද යූස් කරන්නේ කියලා. ඒක ප්‍රී යූස් කරන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ Kling එකට ගෙවන්න ඕන. motion control තියෙනවා මේකෙත් තියෙනවා. හරිද? මේ වීඩියෝස් වලට ගියොත් මෙතන Kling motion control කියලා ඒක ඒගොල්ලෝගෙත් යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක ඉතින් ගෙවන්න ඕන. නැත්නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙත WAN එකේ මොඩල් එකක් ඔයගොල්ලෝම ඉන්ස්ටෝල් කරගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝම රන් කරන එක. WAN එකේ තියෙන මොඩල්ස් ඇවිල්ලා වීඩියෝස් වල මෙතේ WAN 2.6 WAN 2.6 එකෙන් අර ඔය කියන කතන්දරේ කරන්න motion control වැඩේ කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයගොල්ලන්ට ඒක එහෙම යූස් කරන්නත් පුළුවන්. හරි, මම මෙතනින් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. මම හිතනවා ඔයගොල්ලන්ට ටූල්ස් ගැන අවබෝධයක් කියලා. ටූල්ස් ගන්න යන්න එපා වැඩි. ඔයගොල්ලෝ earn කරන්නේ නැත්තම්. earn කරනවා නම් earn කරන එකෙත් කැටගරිස් තියෙනවා. එතකොට ඔයා සාමාන්‍යයෙන් YouTube වීඩියෝස් හදන්න නම් ඒ වගේ වැඩ normally කරන කෙනෙක් නම් ප්‍රීපික් වගේ aggregator එකකට යනවා නම් ප්‍රීපික් වගේ එකකට යන්න. මේකේ cost එක ගැන මම බලලා නැහැ. ඒක මත තියාගන්න. ඒ කියන්නේ මේකේ හම්බෙන ක්‍රෙඩිට් අපි හිතමු Xbill එකේ ඔයාලට Nano Banana වලින් ජෙනරේට් කරන්න පුළුවන් image අපි බලමුකෝ මේක ඇති. දැන් මේකේ basic එක ගත්තොත් ඇවිල්ලා බේසික් එකේ ඇවිල්ලා මේ තියෙන්නේ 75 Nano Banana Pro. ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් 150 හම්බෙන්නේ ඉමේජස් 75ක් විතර තමයි ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා බලන්න මේකේ කොච්චර පුළුවන්ද කියලා. එහෙම කරනවා නම් මේකේ ඇති ප්‍රයිසින් එක. හරිද? ඊට පස්සේ ඔයාලට ලාභදායක ගන්න ඇග්‍රිගේටර්ස් ගන්නම ඕන නම් මම කියන්නේ ගන්න කියලා නෙමෙයි. හරිද? ගන්නම ඕන නම් බලන්න ඔයාලට ගැලපෙන එක ගන්න. මම හිතන්නේ මම සජෙස්ට් කරන්නේ ප්‍රීපික් ගන්න කියලා. කොස්ට් එක ගැන නෙමෙයි මගේ කන්සිඩරේෂන් එක තියෙන්නේ. මම සජෙස්ට් කරන්නේ ප්‍රීපික් ගන්න කියලා. ඒක තව වාසි තියෙනවා. හරිද? ස්ටොක් ඉමේජස්, ස්ටොක් වීඩියෝස්, අනම්මන සවුන්ඩ් ඉෆෙක්ට්ස්, මියුසික්, ඉතින් ටෙම්ප්ලේට්ස්, අනම්මන ෆොන්ට්ස්, PSD ෆයිල්, ඒ වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ලාභදායක කියලා. හරිද? තව ගොඩක් කල්පනා කරාට පස්සේ මම හිතනවා මේක ලාභදායක කියලා. ආටිස්ටික් වැඩ කරන්නට බේවි. ඊට පස්සේ වීඩියෝස් වලට මම කිව්වා තියෙනවා කියලා. ටූල්ස් ඉතින් තීරණය කරන්න ඔයාට ඕන ප්‍රොඩක්ට් එක නැත්නම් ඔයාට ඕන ටූල් එක මොකද්ද ඔයා කරන වැඩේ. දැන් YouTube විතරයිද කරන්නේ නැත්නම් මම ක්ලයන්ට් වලට ප්‍රොජෙක්ට් කරනවා. ක්ලයන්ට් වලට ප්‍රොජෙක්ට් කරනවා නම් මට දැනනවා ඔයාට ඒ කොස්ට් එක ක්ලයන්ට් ගෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ටූල් එකට යන විදිහම ඔයාට ක්ලයන්ට් ගෙන් ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා not safe for work වැඩ කරනවාද ඒ වගේ ඔයා තීරණය කරනවා. දැන් මේකේ පෙන්නපු කිසි මොඩල් එකකින් ඔයාට බෑ. ඒ කියන්නේ මේ කිසිම ටූල් එකකින් ඔයාට බෑ not safe for work content develop කරන්න. ඒකට හේතුව මොකද? ඒගොල්ලෝ දාලා තියෙන barriers මොඩල්ස් සමහර මොඩල්ස් යූස් කරලා කරන්න පුළුවන්. මොකද අපි ඉන්ස්ටෝල් කරගත්තොත් ඒක කරන්න පුළුවන් වෙනවා. නමුත් මේගොල්ලෝ බැරියස් දාලා තියෙනවා. උදාහරණයක් විදියට CMake වගේ ගත්තොත් ඒක ඔය මේ වල තියෙනවා මේ ඇග්‍රිගේටර්ස් වල CMake තියෙනවා. බට් ඒකෙන් ඔයාලට NSFW content develop කරන්න බෑ. මේගොල්ලෝ දෙන්නේ නැහැ ඊට. මොඩල් එක නෙමෙයි මේගොල්ලෝ දෙන්නේ නැහැ. ඒකට මොඩල් එක ඉන්ස්ටෝල් කරන්න. අපි ඉස්සරහට කතා කරනවා. ඒක කොහොමද මොඩල්ස් ඉන්ස්ටෝල් කරගන්නේ, කොහොමද ඒවා රන් කරන්නේ, කොහොමද වර්ක්ෆ්ලෝස් හදාගන්නේ, ඔයගේ ගොඩක් දේවල් අපි කතා කරනවා. මෙතනින් මම මේක ඉවර කරනවා. ඔයාලට මම හිතනවා ටූල්ස් ගැන අවබෝධයක් එන්නේ නැති. ටූල් එක කොහොමද සිලෙක්ට් කරගන්න ඕන එක කියන්නේ ඔයාගේ තීරණය. කියන්නේ ඔයා කරන්නේ මොකද්ද කියන එක මත තමයි ඔයා තීරණය කරන්න ඕන මොන ටූල් එකද මට හරියන්නේ කියලා. ඔයා just starting නම් use free tools. හරිද? ඔයා aggregators වලට යන්න නම් ඔයාට cost effective එක බලන්න. cost එක calculate කරලා බලලා ඔයාට හොඳ එක ගන්න. මට හොඳයි ප්‍රීපික්. ඊට පස්සේ ඔයා ආර්ට් වැඩ කරනවා නම් Webby එක වගේ තව ඒවා තියෙනවා. නමුත් Webby මාකට් එකේ ස්ටෑන්ඩඩ් එකට ඉන්න නිසා මම Webby එක සජෙස්ට් කරනවා. ඉතින් Webby එකට ගන්න පුළුවන්. එතකොට ගත්තොත් මේ වීඩියෝ ජෙනරේෂන් වලට Veo එක යූස් කරන්න දැනට. හරිද? ඉස්සරහට යනකොට ඔයගොල්ලෝ Kling වගේ එකක් යූස් කරන්න පුළුවන්. දැන් හොඳ වීඩියෝ මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා Cdance එකේ. Cdance එකේ 2.0 එක. 2.0 එක ඒක ඉස්සරහට ලොකු වෙනසක් කරා. මේ මොඩල්ස් ගැන ගන්නකොට මේ ප්‍රොඩක්ට් ගන්නකොට ඔයගොල්ලෝ මත තියාගන්න කිසිම ප්‍රොඩක්ට් එකක් සර්වයිව් වෙන්නේ නැහැ මාස 3-4කට වඩා. ඒ කියන්නේ ඊට පස්සේ ඊට වඩා හොඳ මොඩල් එකක් කෙනෙක් ඔයගොල්ලෝම දානවා නැත්නම් වෙන කවුරු හරි දානවා. දැන් Google එකේ Nano Banana ආවට පස්සේ ඒකට ගහන්න ඉමේජ් මොඩල් එකක් තිබ්බේ නැහැ දැනට. හැබැයි දැන් Cdance එකේ මේ C-Dream එකේ 4.5 වගේ කියන්නේ Nano Banana එකට වඩා හොඳයි අතන මේ වෙලාව වෙනකොට. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. දැන් තව ටික දවසකින් Google එකත් ඔය ඔක්කොම ටික පෙරලිලා යන තව එකක් දානවා එළියට. ඒක නිසා මේ කිසිම ටූල් එකක් මේ වෙලාවේ මේක තමයි හොඳ මේක කියලා එකක් නැහැ. ඔය ටූල් ඉම්ප්‍රූව් වෙනවා. ඒගොල්ලෝම ඉම්ප්‍රූව් කරනවා. නැත්නම් වෙන කෙනෙක් ඊට වඩා හොඳ එකක් දානවා. ඉතින් මේ වෙලාවේ බලන්න ඕන මම කරන වැඩේට ගැලපෙන්නේ මොකද්ද? ඒකට ස්ටික් වෙලා ඉන්න. ඒ කියන්නේ මොඩල් එකට ස්ටික් වෙලා ඉන්න නෙමෙයි. මොඩල් එක ඉම්ප්‍රූව් වුණොත් මොඩල් එක චේන්ජ් කරගන්න. මම කියන්නේ ඔයා බලන්න ඔයාලට cost effective විදියටම කරගන්න පුළුවන් මොන කොතනින්ද කියලා. ඒ කියන්නේ ටූල් ගන්න එක නෙමෙයි වැඩේ. ටූල් එක නෙමෙයි වැඩේ අතන. හරිද? ටූල් එක වැඩක් නැහැ. ටූල් එක කියන්නේ හැමෝටම access තියෙන එකක්. ටූල් එක හැමෝටම access තියෙනවා නම් හැමෝටම පුළුවන් නෑ ගොඩක් දේවල් කරන්න. එහෙම හැමෝම කරන්නේ නැහනේ. එහෙම කරන්නේ නැත්නම් ඒගොල්ලන්ට ඒ ටූල් එක access තිබ්බට වැඩක් නැහැ. ටූල් එක කියන්නේ just a tool. ඒක හැමෝටම access තියෙනවා. හැමෝටම එකම setting හැමෝටම එකම දේ කරන්න පුළුවන්.
ටූල් එකෙන් මේ වැඩේ තියෙන්නේ. මම ඕගොල්ලන්ට කලින් සෙෂන් එකේදී කිව්වා ලෙසන් එකේදී මේක මේ AI එක යූස් කරන්න පුරුදු වෙන්න ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදියට. එතකොට තමයි ආර්ට් එක එළියට දාගන්න පුළුවන්. මේක ඇවිල්ලා නිකන් just tool එක යූස් කරලා image එක generate කරගන්න වෙන්නේ නෙමෙයි. ඔයා හිතන්න ඕන කොහොමද ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් මේක කරන්නේ. නැත්නම් කොහොමද graphic හොඳ ඩිසයිනර් කෙනෙක් හොඳ වැදගත් ඩිසයිනර් කෙනෙක් කොහොමද මේක එළියට ගන්නේ. නැත්නම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වුණා නම් කොහොමද ඒක එළියට ගන්නේ. ඔයා ඇතුළේ ඉන්න ආටිස්ට් ඔයා එළියට ගන්නවා නා tool එකත් එක්ක. ඒතකොට tool එක කියලා කියන්නේ just a tool. ඔයා තමයි වැඩේ කරගන්න ඕන. ඒක නිසා tools ගැන ඇත්තට ලොකුවට හිතන්න ඕනේ නැහැ. ඔයාට ගැලපෙන එක ඔයා කරන වැඩෙත් එක්ක ඔයා තෝරගන්න. මම මේ වීඩියෝ එක එඩිට් කරනවා. මේකට කලින් එන්න තිබ්බ වීඩියෝ එක. ඉතින් මේකට පස්සේ තමයි දාන්න වෙන්නේ. ඒකට හේතුව ඒක අවුලක් නෑ ඔයාලට මිස් වෙන්නේ නැහැ කියන්නේ. මේ මෙස්ඩ් අප් වෙන්නේ නැහැ. මේකත් වැදගත් ඉම්පෝටන්ට් එක. මේක සමහර කාලකට මම හිතන්නේ tools ගැන අපි මීට කලින් කතා කරන්න තිබ්බ එක. ඉතින් මම එන්ඩ් කරන්නම් මේ වීඩියෝ එක. ඔයගොල්ලෝ බලන්න ඊළඟ වීඩියෝ එකත් බලන්න. ඒකෙදි ඔයගොල්ලන්ට කැම්පේන් එක සෙටප් කරගන්න කොහොමද? ඔයගොල්ලෝ ලස්සන දේවල් ටිකක් කරන්න ඉස්සරහට මේ වීඩියෝ සීරීස් එක ඔයාලට සෑහෙන වැදගත් වෙවි. සහ අපි මම මාසෙකට එකපාරක් වගේ ඔන්ලයින් කෝල් එකක් ගන්නවා. එදාට ජොයින් වෙන්න තියෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව මේ වීඩියෝ සීරීස් එක හැම සතියෙම යනවා. ඒක බලන්න. හරි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු අපි.